සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා හෙළමතක YouTube නාලිකාවෙන්. අද විශේෂයෙන් මම මේ වීඩියෝ එක ගන්නේ අපේ මේ යාපනයේ අවුරුදු 10 ගානක ඉතිහාසයක් තියෙන සිද්ධාස්ථානයක් තමයි තිස්ස මහා විහාරය කියන්නේ. මේ තිස්ස මහා විහාරයේ මේ ඊයේ පෙරේදා මේ නීතිඥයෙක් කියන අන්තවාදයේ වපුරන ත්‍ස්තවාදී කැටියට ප්‍රසිද්ධියේ මොහු හැසිරෙන හැසිරීම මූ මේ භූමියට කියන අයිතිවාසිකම් මේ අන්තවාදයේ නැවත වාරයක් මේ වැපරීම සඳහා මේ ගෙන යන මේ ස්ථානයට කරන අයිතිවාසිකම මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මේ ප්‍රධාන පාරේනයි මෙන් ගන්න නියෝගයක් තියෙනවා පැහැදිලිව. ඒක හරි. ඒක උසාවිය දාමු. අධික ඔබතුමා නීතිඥවරයෙක් හරිද? නීති කරුක වැඩ කරන්න. පොලිසිය නීතිය කඩන්න එපා. අගිල පාස් කරන්න. අගිල පාස් කරන්න. මේ තමුසේ ඒවම අපරාධි බලහත්කාර කරන්න බෑ. අපි බරක විදිහට කතා කරමු. නෑ ඒක තමයි. මේක දාන්න දෙන්නේ අපේ ඊටම. ඒක දාන්න දෙන්නේ. ASP මහත්තයා. ඒ අයින් නෑ මේ. අගිලි කරනවා කියන්නේ පාරේනයි මේ බස් එක ASP කියන්න මේ දාන්න වීඩියෝ එක දාන්න මේගොල්ලෝ පොලිසිය ශ්‍රී ලංකාව පොලිසිය ASP ඉන්නවා 9 ඉන්නවා OIC අද මෙතන කරන්න පුළුවන් එක බලමු අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව නියෝගයක් ක්‍රියාත්මක කරන්න නියෝගයක් ක්‍රියාත්මක කරන්න හරිද පාරෙන් යනවා මම උසාවිය යන්න ලෑස්ති මේ ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙන කරුණා කරලා හරිද ඔයගොල්ලෝ යන්න කරුණා කරලා ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙලා කරන්න බස් ගෙවන්න බෑ පාරෙන් අයින් වෙන්න මම වරිපණන් ගෙවන පාර යාපනයේ මේ තිස්ස විහාරය කියන්නේ අවුරුදු 100,000 ගානකට එහා ගිය ඈත අතීතයේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ වඩම්මලා මේ ස්ථානයේ තමයි ඉස්සල්ලාම මොහොතකට හරි තැන්පත් කරේ. ඉතින් මේ 100,000 ගානකට එහා ඈත අතීතයක් තියෙන යාපනයේ කන්කසන්තුරේ තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සියලුම ශ්‍රී ලංකා වාසී සහ ලෝක වාසී සියලු දෙනාම මෙච්චර අවුරුදු 100,000 ගානක් මේ පූජනීය ස්ථානට ඇවිල්ලා වන්දනාමාන කරලා මේ ස්ථානය ගැන පැහැදිලා ඒ තරම් අපේ ලෞතර අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි බුද්ධත්වයට පත් වෙන්න සිටු බෝධින් වහන්සේගේ අනුරූප ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහිඳු හාමුදුරුවෝ විසින් මේ ලංකාවට වඩම්මලා දේවානම් පියසිරිත රජුරුවොත් සමග මේ පෙරහැරේ මේ කියන පූජා නගරයට වඩම්මන අවස්ථාවේදී මෙතන වඩම්මලා ඉදලා ඊට පස්සේ මෙතන කට්ටිය වන්දනාමාන කර ගැනීමෙන් පසුව පෙරහැරකින් ඊට පස්සේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ රෝපණය කිරීම සඳහා ඒ වැඩ කටයුතු නිමාවෙන් පසුව ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ දේවානම් පියසිරිත රජුරවන්ට ගෙන් ඉල්ලා සිටිනවා මේ ස්ථානයේ ඉස්සල්ලාම අපි මේ ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ ඉස්සල්ලාම මෙතන වන්දනාමාන කරපු ස්ථානයේ හැටියට මේ තිස්ස පූජනීය නගරයක් කරන්න ඕන. ඒ නිසා දේවානම් පියසිරිත රජුරෝ ඊට පස්සේ තීරණයක් අරගෙන මෙන්න මේ කියන අද මේ තියෙන පූජා නගරේ තිස්ස මහා විහාරයේ නමින් මෙතන ගොඩනැගිලි ඉදි කරලා ඊට පස්සේ මෙතන විශාල චෛත්‍යයක් ඉදි කරලා ඉතින් මෙන්න මේ කරපු ස්ථානෙට මේ ඊයේ පෙරේදා මෙන්න මේ අන්තවාදයේ වපුරන ත්‍ස්තවාදයේ නැවත මේවා කරන අවුරුදු 30ක යුද්ධයක් තිබිලත් මෙවැනි දෙයක් ආරක්ෂා කරගත්ත මේ ස්ථානෙට අයිතිවාසිකම් කියන මේ පුජ්‍යලයා හැතිරෙන රටාව හැතිරෙන විදිය මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලලා යමු. මේක දාන්න දෙන්නේ අපේ ඊටම හරි. දැන් ඔබ දැක්කා මොහුගේ හැසිරීම් රටාව මොහුගේ ක්‍රියාකලාප මොහුගේ කෝපය මූ දැන් අවුරුදු 100,000 ගානකට එහා තිබුණ එකක් දැන් මෝගේ කියාගෙන මෝ අයිතිවාසිකම් කියනවා ඉල්ලනවා. ඉතින් මේක මං හිතන්නේ මෙච්චර වර්ෂ ගණනාවක මේ දේශපාලන පාලකයෝ ආරක්ෂා කරගෙන මොනවා වුණත් මේවා අපේ බෞද්ධ ශිෂ්ටාචාරයේ සියලුම දෙනා අන්‍ය ආගම් එක්ක එකතු වෙලා මේ ස්ථාන ආරක්ෂා කරගෙන වන්දනීය පූජනීය ස්ථානයක් ලෙස සියලු දෙනාගේම ගෞරවාන්විත මේක භක්තිය මේ ස්ථානයේ ආරක්ෂා කරගෙන වන්දනාමාන කරගෙන ආපු ස්ථානය. ඉතින් එතකොට මේ සියලු දෙනාම දැන් මේ පවතින වත්මන් රජය මේකට අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි කියලා වෙලා මහ ජනතාව හැටියට අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මහ ජනතාව අනිවාර්යෙන් මේකට ඉල්ලා සිටිනවා. මේ පුජ්‍යලයා
අනිවාර්යයෙන්ම මේ පුජ්‍යලයට නීතිඥයෙක් කියන පුජ්‍යලයක් හැටියට මීට වැඩියෙන් සංවර විය යුතුයි, මීට වැඩියෙන් ඉවසිය යුතුයි, මීට වශයෙන් බුද්ධිමත් විය යුතුයි කියන තැන මා හෙළමතක YouTube නාලිකාව ඇතුළු අපේ සියලුම බෞද්ධ සහ අන්න ආගමික පිරිස සියලු දෙනාගේම එකම බලාපොරොත්තුව නම් මෙවැනි අන්තවාදීන්ට මොකද්ද කළ යුත්තේ, මොකද්ද විය යුත්තේ කියන එක මං හිතන්නේ සභාදහම විසින් මුණ්ඩ දඬුවම් දේවි යන්නයි මගේ බලාපොරොත්තුව, මගේ අදහස, මගේ ප්‍රාර්ථනාව. ඉතින් හොඳයි, නැවතත් මෙවැනි වීඩියෝ එකකින් ඔබ හමුවට එන තෙක් ඔබට සුබ දවසක්.